පවුලේ අය සිංහරාජ වනාන්තරය බලන්න ගියා. ඉතින් එදා සෙනඟ ගොඩාක් ඇවිත් හිටියා. ඔන්න පපා කැට් ටිකට්ස් ගත්ත හැමෝටම. පපා කැට් එනකම් පැන්චයි චුට්ටයි මමා කැටුයි එක්ක අයිනකට වෙලා හිටියා. ටිකට් අරගෙන කට්ටියම සිංහරාජ වනාන්තරය බලන්න ඔන්න දැන් ඇතුල් වුණා. පපා කැට් පැන්චයි චුට්ටයි එක්ක ඉස්සරහින් ගියා. හැම තැනදීම මමා කැට්ගේ ටිකක් පිටිපස්සෙන්. මොකද ඒ මතක හැමදේම මමා කැට් වීඩියෝ කරා. ෆොටෝස් ගත්තා. කවදා හරි ඒ මතකයන් වටින නිසා මමා කැට්ගේ පුරුද්දක් තමයි හැමදේම වීඩියෝ කරන එක. ඉතින් කැලෑව මැද්දෙන් පොඩි පොඩි පටු පාරවල් දිගේ කට්ටියම ඉස්සරහට ඔහොම ඇවිදගෙන ගියා. ඇතුල් වෙද්දිම උපදෙස් මාලාවකුත් එයාලට දුන්නා. සත්තුන්ගෙන් වෙන කරදර ගැන, වැස්සොත් මොකද කරන්න කියන එක ගැන, ඒ වගේම බිම ඉන්න කකුල්වල එල්ලිලා ලේ උරලා බොන කූඩල්ව ගැනත් කියලා දුන්නා. ඔන්න ඔය විදියට කට්ටියම ඉස්සරහට ඇවිදගෙන ගියා. ලේන්නු, මොනරු, එක එක පාට කටුස්සෝ මෙයාලට දකින්න හම්බුණා. පැංචා ඒ අයගේ ෆොටෝස් ගත්තා. ටිකක් දුර ඇවිදගෙන යද්දී චූටි වතුර බෑගෙන යන තැනක් හම්බුණා. එතන මාළු පැටව පිරීලා. පැංචයි චුට්ටයි ගලක් උඩ වාඩි වෙලා ඒ මාළු දිහා බලාගෙන හිටියා. උන්ව වීඩියෝත් කළා. ඉතින් ඔය විදියට මෙයාලා වස්සන බල වනාන්තරේ තවත් ඇතුළට ගියා. ගල් අස්සෙන් ගලාගෙන යන ලස්සන දියපාරක් දකින්න හම්බුණා. මෙයාලා එතනත් නැවතිලා ෆොටෝස් ගත්තා. තවත් ටිකක් එහාට ඇවිදගෙන යද්දී අඩි 43ක් විතර උස නවද ගහක් මෙයාලට හම්බුණා. ඒක සිංහරාජ වනාන්තරයට ලොකු වටිනාකමක් එක් කරපු ගහක්. මමා කැටුයි පපා කැටුයි පැංචයි චුට්ටයි එක්ක මතක හිටින ෆොටෝස් ගොඩාක් ගත්තා. මේ හැමදේම වීඩියෝ කරගන්නත් අමතක කරේ නෑ. දැන් නම් හොඳටම බඩගිනි. හැමෝටම මහන්සි. ඉතින් කැලේ මැද්දේ පොඩි ලෑලි කඩයක් තිබුණා. පපා කැට් එතනින් හැමෝටම රොටි ගත්තා. උණු උණුවේම කට්ටිය රොටි කන ගමන් තේත් බිව්වා. යන්න තිබිච්ච පාර නම් ගොඩක් දුෂ්කරයි. ටිකක් බෑවුම් වගේ. වේලිච්ච කොළ පිරීලා, බිම පොඩි පොඩි කූඩල්ලෝ ඉන්නවා. කකුල්වල කූඩල්ලන් එල්ලිලා හැමෝගෙම ලේ බිව්වා. පපා කැට් පැංච කැට්ගේ චුට්ට කැට්ගේ කකුල්වල එල්ලිලා හිටිය කූඩල්ල ගලවලා දැම්මා. ලේ ගොඩයි. මේ ගමන ඉතින් මෙහෙම තමයි. ඒ බව දැනගෙන තමයි මෙයාලා මේ සිංහරාජ වනාන්තරේ බලන්න ආවේ. හවස් වෙද්දි නම් හරිම මහන්සි. කූඩල්ලු එල්ලිලා ලේ බීපු නිසා ඒවත් සෝද ගන්න කට්ටියම පොඩි වතුර පාරක් ළඟ නැවතුණා. චුට්ට මමා කැට්ටත් ලේ හොද ගන්න උදව් කළා. අන්තිමට තමයි කට්ටිය දන්නේ මමා කැට්ගෙත් ලේ බීලා කියලා. පොඩ්ඩක් විතර මහන්සි ඇරලා ආයෙත් ඔන්න ගමන පටන් ගත්තා. පපා කැට් ඉස්සර වුණා. ඇවිදලම පැංචගේ චුට්ටගේ කකුල් දෙක රිදෙනවලු. පාට පාට කටුස්සෝ, එක එක ජාතියේ වඳුරෝ, සර්පයෝ ගොඩාක් දකින්න හම්බුණා. ඒ වගේම කවදාවත් නොදකපු එක එක ජාතියේ ගස් වර්ග අඳුන ගන්නත් මෙයාලට හම්බුණා. ඔන්න ඔය විදියට කට්ටියම ඉස්සරහට ඇවිදගෙන ගියා. ලේන්නු, මොනරු, එක එක පාට කටුස්සෝ මෙයාලට දකින්න හම්බුණා. පැංචා ඒ අයගේ ෆොටෝස් ගත්තා. මේ සිංහරාජ්‍ය බලන්න සෙනඟ ගොඩාක් ඇවිත් හිටියා. ලස්සන දියපාරවල් කීපයක්ම මෙයාලා දැක්කා. එක එක ජාතියේ ගස්, සත්තු අඳුන ගත්තා, දැක්කා, ෆොටෝස් ගත්තා. සීතල හුල හොඳට වින්දා. පරිසරය නම් හරිම ලස්සනයි. හරිම ස්වාභාවිකයි. මේකේ මතකයන් අමතක නොවෙන්න හැමදේම ෆොටෝස් ගන්නයි, වීඩියෝ කරගන්නයි පැංච කැටුයි මමා කැටුයි අමතක කළේ නෑ. ඉතින් ඔන්න ඒ විදියට නිමා වෙච්ච ඒ ගමන
ඇතුල් වෙන දොරටුවෙන්ම තමයි එළියට එන්නත් තියෙන්නේ. ඉතින් අන්තිමට එතනට ආවට පස්සේ මමා කැටුයි පපා කැටුයි පැංචයි චුට්ටයි මේ ට්‍රිප් එකේ අන්තිම ෆොටෝ එක නම පේන විදිහට ගන්න අමතක කළේ නෑ. ඕන්න ඔය විදිහට තමයි මේ 4 දෙනාගේ සිංහරාජය බලන්න ගිය ගමන නිමා වෙන්නේ.